ආයි යාළුවනේ. ඔන්න ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හැමදාම කණ එකනේ කරන්නේ. අද උයන්න යන්නේ. ඉතින් ඔයාලා බලන්න ඇති මම අද හදන්නේ මොනවද කියලා. මම අද හදන්න යන්නේ ඇඹුල් තියල්. ඔයාලා දන්නවා ඇති අලුත් අවුරුදු කෑම මේසෙට නැතුවම බැරි කෑමක් තමයි ඇඹුල් තියල් කියන්නේ. මොකද ඒ කාලේ අපේ සීයලා ආච්චිලා රස කර කර කන්න මේක හදලා දීලා තියෙනවා. හැබැයි අද හදන්නේ මාළු ඇඹුල් තියල් නෙමෙයි. අද ඔයාලා තම්මෙල් එකේ දකින්න ඇති. අද හදන්නේ කුකුල් මස් ඇඹුල් තියල්. ඉතින් මේක වෙන්නේ කොහොමද කියලා බලන්න, හදන්නේ කොහොමද කියලා බලන්න එන්න මගෙත් එක්ක. ඔන්න ඉතින් හැමදේම මේසරම ලෑස්ති කරගෙන ගෙනාවා. ඉතින් මෙතන තියෙනවා කුකුල් මස්. කුකුල් මස් මම මෙතන අරන් තියෙන ග්‍රෑම් 750ක්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට ගන්න පුළුවන් කුකුල් මස්. මුලින්ම කරන්න ඕනේ මේ කුකුල් මස් එක්ක මේ ගම්මිරිස්, කහ කුඩු, ලුණු, දෙහි මේ හැමදේමත් එක්ක හොඳට මිශ්‍ර කරලා විනාඩි 20ක් විතර අපි තියලා තියන්න ඕනේ. මෙතන තියෙන්නේ ඔයාලා බලන්න මොනවද කියලා. මෙතන තියෙන්නේ අපි ගුලිය කියලා දන්නවා, පරණ අය දන්නවා. ගුලිය හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මෙතන තියෙන්නේ. ගොරක තියෙනවා, කරපිංච, රම්පේ, ඊට පස්සේ සුදු ලුණු, ගම්මිරිස්, කරාබුන ඇටි. මෙතන තියෙනවා ඉඟුරු, එනසාල්. ඊට පස්සේ මේ දේවල් මම ලං කරලා පෙන්නන්න. හරි මුලින්ම අපි චිකන් එක හදාගමු, මිශ්‍ර කරගමු. චිකන් එක හොඳට මේ වගේ ඉරි ගහ ගන්න ඕනේ. මික්ස් කරන්න කලින් එතකොට තමයි මේක ඇතුළට හොඳට ලුණු ගම්මිරිස් දෙහි මිශ්‍ර වෙන්නේ. හරි චිකන් ටික නම් රෙඩි. ඒක කපාගමු අපි. දැන් මම දාගන්නවා ගම්මිරිස් කුඩු, කහ කුඩු ටික, ලුණු කුඩු, දෙහි ටිකක් දාගමු. මේ විදිහට හොඳට අනාගන්න තමයි විනාඩි 20ක් අපි තියන්න ඕනේ මේක. අපිට ඒ වෙලාවේ අතරතුර අපිට ඊළඟට අවශ්‍ය අර මිශ්‍රණය අපිට ගුලිය අඹර ගන්න පුළුවන්. මම ඔයාලට අවශ්‍ය මේ අමුද්‍රව්‍ය එකින් එක ඔයාලට විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පහළ අනිවාර්යෙන් දාන්නම් මොනවද ඕනේ කියලා. ඒතර ඔයාලට ලේසි බලා ගන්න. අපිට මං ගත්තේ මට අවශ්‍ය ප්‍රමාණයට චිකන්. මේ විදිහට හොඳට ගම්මිරිස් පොඩ්ඩක් වැඩිපුර තියෙන්න ඕනේ. එතකොට තමයි මේකේ රස හොඳට දැනෙන්නේ. හරි ඉතින් අපි මේක මෙහෙම විනාඩි 20ක් විතර තියනවා. හරි දැන් අපි හදාගන්න යන්නේ ගුලිය. අර ගමේ කටවාරට කියන්නේ ගුලිය හදනවා කියලා. මේ මිශ්‍රණයට අවශ්‍ය දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. රම්පේ, කරපිංචා, ඊට පස්සේ මෙතන තියෙන ගොරකා, සුදු ලුණු, ඊට පස්සේ එනසාල්, ඊට පස්සේ කරාමුන ඇටි, කුරුඳු, ගම්මිරිස්, ඉඟුරු කෑල්ල. ඊට මෙතන තියෙනවා මිරිස් කරල් තියෙනවා 5ක් 6ක්. ඊට පස්සේ උළුහාල්, අබ, කැකුළු හාල් මේසේ හැන්දක් විතර හොඳට කබලේ කර කරලා අරන් තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක තමයි ගලේ අඹරලා ගුලිය හදාගෙන ඇඹුල් තියල් එකට. එහෙනම් අපි ගුලිය අඹරගෙන එමු.
ඔන්න ඉතින් අද අම්මට කියලා තමයි අඹරගන්නේ. මම නෙමෙයි අඹරන්නේ. ගුලිය හදාගන්න. එයා තමයි රසට මේක හදන්න දන්නේ. ආර සුවඳක් එන්නේ යාළුවනේ මේක අඹරනකොට. අර මම ඔයාලට පෙන්නපු දේවල් ටික ආයේ කබලේ චුට්ටක් රත් කරගත්තා. ඊට පස්සේ තමයි අපි මේ අඹරගන්නේ. ඔන්න අපි ගුලිය හදලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක වතුරෙන් චුට්ටක් දිය කරගෙන චිකන් එකත් එක්ක මික්ස් කරගන්න. ඔන්න අපි ගුලිය හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක මම ඔයාලට ගුලිය පෙන්නන්නම්. ගුලිය හදාගෙන ඉවරයි. දැන් ගුලිය මේකට දාගෙන අපිට තියෙන්නේ වතුර ටිකකින් මේක දිය කරගන්න ඕනේ. දිය කරගෙන චිකන් එක මේකේ දවටලා මම ඔයාලට පේනවා ඇති මේ කෙසෙල් කොලයක් කපලා මේකේ අඩියට අතුරලා තියෙන්නේ. හරි අපි ඉස්සෙල්ලා මේක දිය කරගමු. මේක ක්‍රීම් එක වගේ වෙන්න දිය කරගත්තාම ඇති. ගොඩක් අවශ්‍ය නැහැ. මෙන්න මේ ගානට එනකම් වල වතුර ටික ටික දාගෙන මේක හදාගන්න ක්‍රීම් එකක් වගේ වෙනකම් ගුලිය මේ විදිහට. දැන් අපිට තියෙන්නේ මේ චිකන් එක කෑල්ල අරගෙන මේ විදිහට අරගෙන මේක හොඳට දවටලා
හොඳට දවටලා එහෙම හොර ගන්න. පුදුම සුවඳක් තියෙන මේකේ. ඕගොල්ලෝ අනිවාර්යෙන් හදලා බලන්න. හදපු කෙනෙක් ඉන්නවනම් මේකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. පුදුම සුවඳක් එන්නේ මේක. දැන් අර දිය වෙලා තියෙන එකත් එක්ක මස් කෑල්ල දැවටෙනකොට මේක අපි තියාගද්දිත් එක උඩ එක උඩ තියාගන්න නැහැ. වතුර ගද්දි වෙන වෙනම නිකන් තියාගන්න ඕනේ. එක උඩ උඩ තියාගන්න. හරි දැන් අපි මේක තවරගෙන ඉවරයි. රම්පේ කරපිංච ටිකක් දාගන්න ඕනේ. මේක යටටත් දාගන්න ඕනේ. මට පොඩ්ඩක් අමතක වුණා. ඒකවල තමයි මේකේ සුවඳ එන්නේ හොඳට දෙනකොට. ඊට පස්සේ මේ ඉතුරු වෙච්ච ටික මෙහෙම දානවා. මේ විදිහට මේ විදිහට අපි ආයෙත් කෙසෙල් කොළ කෑල්ලක් අරගෙන මේ උඩින් වහ ගන්නවා. මෙන්න මේ විදිහට අපි මූඩියකින් වහ ගන්නවා. දැන් තියෙන අපිට මේක ලිපේ තියන්න. ගොඩාක් ගින්දර දාන්නේ අපි අඟුරු වල තමයි මේවා වෙන්න තියෙන්නේ. මෙතන පොඩ්ඩක් ගින්දර වැඩි, මම ගින්දර ටික අඩු කරගන්නවා. ඉතින් යාළුවනේ මේක හදිස්සිය ගන්න පුළුවන් කෑමක් නෙමෙයි. විනාඩි 30ක් විතර මේක තියන්න ඕන ලිපේ. ඉතින් අපි බලමු මේක හැදුනට පස්සේ කොහොමද කියලා. ඔන්න මේක දැන් ඉදිලා තියෙන්නේ. මාර සුවඳක් එන්නේ. බලන්න පාට එකේ. ඔන්න ඔය විදිහට තමයි අපේ කුකුල් මස් ඇඹුල් තියල් එක තියෙන්නේ ඉදුණට පස්සේ. ඔන්න යාළුවනේ පුච්චුට්ට කෑම හදලා විතරක් ඉන්නේ නැහැ. කාලා බලන්නත් එක්ක ඔන්න ගෙනාවා. හොඳ පොලොස් ඇඹුලයි, පැෂන් දළු දැල්ලුමයි. අද මම්ම හදාගත්ත කුකුල් මස් ඇඹුල. ඇඹුල් තියල් එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කොහොමද රස පාට?
නම් මාර රසක් තියෙන්නේ. ඉතර කාලයක් කාලා තිබ්බේ මම මේ මාවුලි ඇඹුල් තියලා විතරයි. කුකුල් මස් ඇඹුල් තියලා කාලා තිබ්බේ නෑ. මේක නම් පට්ට රසයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් හදලා බලන්න. හදපු කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අද වීඩියෝ කොහමද කියලා. ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. අලුත් කෙනෙක් නම් channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ඔන්නෝම තමයි අද කුකුල් මස් ඇඹුල් තියල් එක. ඉතින් මේක මම අතාරින්නේ කාලා තමයි අතාරින්නේ. එහෙනම් ආයෙ දවසක සුපිරිම වීඩියෝ එකකින් එනකම් මං ගිහලා එන්නම්.